In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of හෙලෝ මේක තමයි මගේ ෆස්ට් ව්ලොග් එක. මේක තියෙන්නේ මම කියපු තැන් කරපු දේවල් එක්ක මම වැකේෂන් එක ගත කරපු විදිහ. ඔයාලා මේ වීඩියෝ එක බලලා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මගේ වැකේෂන් එක පටන් ගත්තේ අවුරුදු නිවාඩුවේ. මම එක්සෑම් එකෙන් පස්සේ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න ගෙදර ආවට පස්සේ මුලින්ම කරපු දේ තමයි අවුරුද්දට කේක් එකක් බේක් කරන එක. අවුරුද්දෙන් පස්සේ අපේ කසින් කෙනෙක්ගේ වෙඩින් එකක් තිබුණා. ඒකේ සිංහලේ පියත් රාජපක්ෂගේ බෑන්ඩ්. ඊට පස්සේ හෝම් කමින් එකට අපි කුරුණෑගල ගියා. එන ගමන් උමන්දාව පන්සල බලන්න යන්න පුළුවන් වුණා. පන්සල ගැන මම කරපු ෂෝට් එකකුත් තියෙනවා. ඔයාලට ඕනම් බලන්න පුළුවන්. එහෙදී ගොඩක් වෙනස් විදිහේ කෑම රස බලන්නත් අපිට පුළුවන් වුණා. ඊට පස්සේ මගේ ඉස්කෝලේ හොඳම යාළුවෝ එක්ක ඇවිදින්න ගියා. සෙල්ලම් කළා කාලෙකට පස්සේ. මේ දවස්වල හොස්ටල් නැති වුණොත් මම ZP සාජ්‍ය අපේ පැදුරු පාටියකට එක දවසකට යුනිවර්සිටි ගිහිල්ලා ඉඳලා වැකේෂන් එකේ භාගයක්ම වගේ තිබුණේ වැස්ස දවස්. ඉතින් ඒ දවස් වලට මම කරන්න ගෙදරට වෙලා රස කෑමක් හදන එක තමයි. කෑමක් හදන්න ලෑස්ති වෙන එක, ඒක බේක් කරන එක, තමන්ගේ අතින්ම හදපු කෑමක් රස විඳින එක වගේ පුංචි දේවල් දිහා අපි හරියට බැලුවොත් ඒ වගේත් ලොකු සතුටක් තියෙනවා. වැකේෂන් එකේ අන්තිම දවස්වල අපේ අක්කා මාව ඇවිදින්න එක්කන් ගියා. අපි ලිලෝ ඇන්ඩ් ස්ටිච් ඩිස්නි මූවී එක බලන්න ගියා. කොරියන් බින්ක්සු අයිස්ක්‍රීම් එක try කරන්න ගියා. ඒ අතරතුර මගේ මිනි රිසර්ච් එකේ වැඩත් ටික ටික මම කරා. මම සාමාන්‍යයෙන් වැඩිය පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මට දැනෙන විදිහේ පොතක් හම්බ වුණොත් මම ඒක කියවනවා. මේ කොලරා කාලේ ආලේ කියන පොත මම මගේ යාළුවගෙන් ඉල්ලගෙන ආවේ මේකේ පිටිපස්සේ තියෙන වචන ටික මට දැනුන නිසා. ඒ වචන ටික තමයි ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැකිය. යුද්ධවලට බිලිවිය හැක. එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටි වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත් කොතැනක ආලය කළත් ආලය කවදත්ම ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු 53කුත් මාස 7ක් සහ දින රෑ 11ක් බලා ඉන්නට ඔහුට සිදුවිය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්ම කෙනෙකුගේ රැලි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුළින් හාරා උස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහුය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්දරය. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු.